අද මම ඔයාලට කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේ බාටක් එකේ නීල් එක පුට් එකේ වදිනවද නැද්ද කියලා චෙක් කරගන්න විදිය තමයි කියන්නේ ටෙස්ට් කරගන්න විදිය තමයි බාටක් එකක් හදලා ඒක හදාගන්න විදිය තමයි දිගපල්ල පුට් එකේ වදිනවද කියලා නීල් එක බැලන්ස් කර බලා ගන්න විදිය තමයි ඔයාලට තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න. ලයික් කරන්න කමෙන්ට් කරන්න මේ මැෂින් එකේ මොඩල් එක තමයි ඇවිල්ලා පේනවනේ LK 19යි LK ඉරක් 19යි 0.2 BSS කියන බාටක් එකක් මේක පේනවනේ ඔයාලට අද කියලා දෙන්නේ මෙන්න මේ නීල් එක මේ පුට් එකේ වදින විදිය තමයි මේ වීඩියෝ එක බලන්න ඉවර වෙනකම් තේරුම් ඔයාලා බාට් එකක් හදන්න ගත්තා මේ බාට් එකේ දිගපල්ල බලා ගන්න විදියක් නැහැ නේ ඒක බලා ගන්න විදිය තමයි ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අඩු කරලා ඉවරලා මේ තියෙන්නේ මේකේ ප්‍රෝග්‍රෑම් එක දැන් වැඩි කරලා තියෙන්නේ ඔයාලා බලා ගන්න ඕනේ හින්දා මේ දෙක අඩු කරගෙන ඉවරලා ඔයාලා මේක බලා ගන්න මම ඔයාලට පෙන්නන්න මේ වීඩියෝ එක ටෙස්ට් කරගන්න විදිය තමයි තියෙන්නේ ඔයාලා XY නීල් එකේ වදින්න නැති වෙන්න පේනවනේ මේ දැනටමත් දැන් වැඩි කරලා තියෙන ඉඳ අතනේ මේක හරි වදිනවා සමහර අය දන්නේ නැහැ මේක දිගපල්ල ඒකින්ද ඉදිකටු කඩලා යන්න ඉඩ තියෙනවා බලා ගන්න දන්නේ නැති ඉඳ සමහර අය ගොඩක් අය දන්නවා ඉතින් බාට් එක හදන කෙනෙක් නම් දන්නවා මේක හදා ගන්න විදිය ඒකින්ද ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නන්නම් මේක වදින විදිය ඔන්න දැන් මම මේ ඔයාලට පෙන්නන්න යන්නේ මේකේ වදිනවද නැද්ද කියලා. පේනවනේ? බලන්න දෙයක් නැහැ මේ පේන වදින විදිය පේනවා ඇති මේ. ඔන්න බලා ගන්න. පේනවනේ අන්න ඔහම ටෙස්ට් කරගන්න විදිය තමයි ඔයාලට මම අද කියලා දෙන්නේ මේ පේනවනේ ඔව් එකින් එක ස්ටෙප් චෙක් කරගන්න විදිය තමයි ඔයාලට කියලා දෙන්නේ දැන් පේනවනේ මේක ඔයාලට පේනවා ඇති මේකේ දැන් වදිනවා මේ පුට් එක මේ අයිනේ වැදිලා යන්නේ මේ ඒක ඔයාලා ස්ටෙප් චෙක් කරගන්න විදිය තමයි ඔයාලට මම මේක කියලා දෙන්නේ අද. එහෙනම් ඔයාලා සමහර විට බාට් එකේ හදාගත්තට දන්නේ නැහැ මේකේ හදාගන්න විදිය. ඔයාලට යන විදිය මම කියලා දෙන්නම්. ඔයාලා බාට් එකක් හදනකොට ටෙස්ට් කරලා බලන්න. අනිත් අපේ LK 19.2කට වඩා වෙනස් මේක පොඩ්ඩක් ඒ ටෙස්ට් එකට යන විදිය මම රෙඩි කරන මැෂින් එක පේනවනේ දැන් මේකේ මම තව ටිකක් නෑ ඔය ගාන තියා තියෙනවා පේනවනේ ඔය තියෙන ප්‍රෝග්‍රෑම් එක X එකේ කියන්නේ මේකේ වැඩි ප්‍රමාණය මේ 120ක් දාලා තියෙන ඒකින්ද පුට් එකේ වදිනවා. ඔයාලා බාට් එකක් දානවනම් දාපු ගමන් පැන් එකක් හදාගත්ත ගමන් ගා ගන්න බෑනේ. ඒකින්ද ඔයාලට මම කියලා දෙනවා මේක හදාගන්න. මම ඉස්සෙල්ලා මැෂින් එක ඕෆ් කරනවා. මම රෙඩි කරා. ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාලා ඇති මේ වීඩියෝත් බලන්න. බලලා පුළුවන් තරම් ෂෙයා කරන්න. ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න, සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. වෙනවනේ. අන්න රෙඩි කරා. මේ මෙතෙන් තමයි රෙඩි කරගන්නේ. මැෂින් එක ඔන් කරලා රෙඩි කරගන්නේ එතනින්.
ඉස්සල්ලාම ඔයාලා යන්න ඕනේ දැන් රෙඩි කරලා ඉවරලා ඔන්න ඊට පස්සේ මෙහෙම එනවා. ඊට පස්සේ ඔයාලා මේ වැඩ කරන්නේ නැහැ නේ. ඒකෙන් නෙවෙයි මේකෙන් මුන් නෙවෙයි මේ තියෙන්නේ. මෙතන පෙන්වලා දෙනවා මේ ධන අකුර. පේනවනේ? ධන මේ ඍණ එකේ යන්නේ නැහැ මේ. මේ වගේ යන්නේ නැහැ මේ. ඒකෙන් ඔයාලා මේ මෙතනින් පෙන්වලා තියෙන්නේ මේ ධන අකුරනේ. ඔන්න එකක් එව්වා. ඔන්න බාට එක මැනුවලි බලා ගන්න. පුළුවන් ඔයාලට මේ යන විදිය ඔයාලට බාට එක. පේනවනේ? පේනවද? ඔන්න එකාවට එතනින් රින පැත්තෙන් ගියාට යන්නේ නැහැ මේ. ඉවරයි එතනින් බාට එකේ චෙක් කළා ඉවරයි අවසානයේ තියෙන්නේ මේ. පේනවනේ? එතන අයිනේ තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක දැන් ඔයාලට මැනුවල් හදා ගන්න පුළුවන් මේක අඩු කර ගන්න පුළුවන් නේ ඔයාලට මේ පුට් එකේ හැටියට වැඩි කරන්න බෑ පුට් එකේ ගානට වඩා වැඩි කරන්න බෑ මේ වෙනවා මේ පොඩි පුට් එකක් තියෙන්නේ මේ පුට් එකේ ගානට බෑ මේ නීල් එක හදා ගන්න විත් එක මේට වඩා වැඩි කරනවා නම් ලොකු පුට් එකක් දා ගන්න ඕන ඔයාලා මේ පුට් එකයි ප්ලේට් එකයි දාලා ඔයාලට හදා ගන්න පුළුවන් අවශ්‍ය දිග ප්‍රමාණයට අඟලේ ගන්න අඟල එකක් භාගය ගන්න භාගයක් තුන් කාලේ ගන්න තුන් කාලයක් ඔයාලට උමන විදිහට හදා ගන්න පුළුවන් මේක දැන් මේක අපි පේනවනේ මේකෙන් තමයි යන්න තියෙන්නේ මේ වෙනවනේ දෙපැත්ත යන මම ධන මේ ධනාකුර මේක තමයි ටෙස්ට් කරන්න වෙනවා ඔයාලා ඉදි කට්ට මේ පිටුපස්සෙන් මේකෙන් ගහ ගන්න පුළුවන් යට මේ උමන විදිහට කරකවලා ඒකෙන් මම මේ තනි අතින්ම ගන්නින්ද ඔයාලට පෙන්වන්න විදියක් නැහැ මේ. එන ඒකෙත් y එකත් වදිනවා මේ ආන්තම වැඩිගෙන යන්නේ පේනවද? ඔය ආන්තම වැඩිගෙන යන්නේ. ඒ ටික හදාගන්න විදිය තමයි ඔයාලට කියලා දෙන්නේ. දැන් මම ඔයාලට මේකෙන් ඒ දෙපැත්ත හදාගන්න විදිය පෙන්වන්නම් මේ වීඩියෝ එකෙන්. मशीन को ऑफ करना रेडी करा रेडी कर लेवला वाला මේ දැන් දිග වැඩි කියන එක පැත්තකට මේ රෙඩි කරලා මෙතන මේක ඔෆ් කරන්න ඕන ඔෆ් කරන්න නැතුව වලට යන්න බෑ වෙන මෙමරි වලට ඊට පස්සේ පැන්සල් තියෙන්නේ පැන්සල් ලැබුවා දැන් මේක දිග අඩු කරගන්න මේ පේනවද ඔයාලට පුට් එක අවශ්‍ය විදිහට හදාගෙන මම මේක ඔයාලට අදහසක් දෙන්නේ මේක ඔයාලට අර මැනුවල් චෙක් කරගන්න ඕනේ ඉඳලා මේකේ 100ට වැඩි දාන්න අමාරුයි වගේ පුට් එකේ ඒක පොඩ බල්ල වෙලා අර මං කියපු විදිහට චෙක් කරලා බලාගන්න මම මේක 90ක් විතර දාලා 80ක් විතර දානවා දාලා ඉවරලා මෙතන යන්න පුළුවන් පල්ලහැට y එකත් අඩු කරනවා ඇටක් විතර දානවා ඔයාලා පෙන්වන්න ඕනේ නේද දාලා ඉවරලා ඔයාලට අවශ්‍ය විදිහට හදා ගන්න මේක මෙතන යන්න පුළුවන් උඩට බැලලාට SY මම ඉස්සෙල්ලා වීඩියෝ වල කියලා දීලා ඇති බාල් වෙලා ඔයාලා තියෙන්නේ ඒ ටික හදාන රෙඩි කරගන්න මේකෙන් රෙඩි කරගන්න තියෙන්නේ මේ තියෙන අපි දාපු ගාන තියෙන ඔයාලට ස්පීඩ් එකක් ඕන විදිහකට දාගන්න පේනවනේ ඒ විදිහට තමයි ඒක හදාගන්න තියෙන්නේ අපි දැන් ඔයාලට බලාගත්ත හැකි දැන් ආවෝ ටෙස්ට් කරන්න ඔයාලට මම කියලා දෙන්න පෙන්නන්න කොහොම ගියා ඉතින්
කොහොම ගියා දැන් බලා ගන්න පේනවනේ දැන් වදින්නේ නෑ මේ මම අඩු කරලානේ තියෙන්නේ මේ XY අඩු කරලා තියෙන ඉඳන් අවුලක් නෑ දැන් ඔයාලට පුළුවන් ඕන දෙයක් කරගන්න පේනවනේ අවසානයේ මේ ඉස්සෙල්ලා මේ අයිනටම ගියානේ ඒක නැති කරලා තියෙන එකකින්ද ඔයාලා ඒ විදිහට තමයි මේක ටෙස්ට් කරගන්න තියෙනවා ඔයාලා මැනුවලි බලා ගන්න තියෙන්නේ ඒ විදිහට තමයි මැනුවල් බලා ගන්න තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක බලා ගන්න පේනවනේ වදින්නේ නැහැ දැන් දෙපැත්තම ගන්න තියෙන්නේ ඒකින්ද ඔයාලා එහෙම තමයි මැනුවල් බලා ගන්න තියෙන්නේ මම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කිව්වේ මේ දැම්මට තේරෙන්නේ නැති හින්දා ඔයාලට බලා ගන්න දැන් මේ ඉවර වෙනකම්ම බලා ගන්න කිව්වේ එහෙනම් ඉතින් බොහොම ස්තුතියි ජොකි අකැඩමි channel එක බලපු සියලු දෙනාටම පේනවනේ ඔයටයි එච්චරයි මැෂින් එක ඔෆ් කරලා රෙඩි කරනවා alright හරි නිකන් මහලා පෙන්නන්නම් ඕනේ නම් ඔයාලා අවශ්‍ය විදිහට ඔයාලා බලන්න කරගන්න ඔයාලට අදහසක් දුන්නා එහෙනම් ඉතින් යාළුවනේ බොහොම ස්තුතියි මේ වීඩියෝ බලපු පුළුවන් තරම් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න